මේ පේන්න තියෙන ගහේ අත්තක් හැදුවොත් එහෙම නැත්නම් පොඩි හරි ඩැමේජ් එකක් කරොත් රුපියල් ලක්ෂ 40ක් දක්වා වෙනකන් දඩයක් ගෙවන්නවා කිව්වොත් ඔයා පිළිගන්නවද? මේ තියෙන්නේ ප්‍රොසොපිස් සිනනාරියා කියන UAE වල ජාතික වෘක්ෂය විදිහට සලකන ඩුබයි මුනිසිපැලිටි එකෙන් මාක් කරපු ගහක්. UAE ඉස්සර කාන්තාරයක් වුණාට දැන් කාන්තාරයක් නෙමෙයි. විශේෂයෙන්ම ඩුබයි. මුදල් සහ ශ්‍රමයෙන්ද සෑහෙන මහන්සියක් ගන්නවා මෙයාලා මේ ගස් රැක ගන්න. ඒ වගේම පොදු ස්ථානයක එහෙම නැත්නම් උද්‍යානයක වගේ ගහක අත්තක් කැඩීම, කොළ කැඩීම සහ ගහට හානි කිරීම කියන කැටගරි එක යටතේ දිරම් 500 සිට 1000 දක්වා තවත් පැහැදිලිව ගත්තොත් පෞද්ගලික ගසක් කැපීම හෝ හානි කිරීමට දිරම් 2000ක් දක්වා දඩයක්ද පොදු ස්ථානයක තිබෙන ගසක් කැපීම හෝ හානි කිරීමට දිරම් 500 සිට 4000ක් දක්වා උපරිමයකටත් ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ මෙන්න මේ ඩුබයි මුනිසිපැලිටි එකෙන් රීමාක් කරලා තියෙන ප්‍රොසොපිස් සිනනාරියා එහෙම නැත්නම් ග්‍රාෆ් ට්‍රී කියලා කියනවා. මෙන්න මේ ගහකට ඔයා ඩැමේජ් කරොත් හෝ යම්කිසි හානියක් කරොත් ඔයාට දිරම් 10000ක ඉඳලා දිරම් 50000ක් දක්වා දඩයකට යටත් වෙන්න සිද්ධ වෙනවා. හරියට රුපියල් වලින් බලුවොත් රුපියල් ලක්ෂ 40ක් දක්වා දඩයකට ඔයාට යටත් වෙන්න වෙනවා. ඩුබයි මෙන්න මෙහෙම තමයි එයාලගේ ගස් ආරක්ෂා කරන්නේ, එයාලගේ පරිසරය ආරක්ෂා කරගන්නේ. ඉතින් ලංකාව එක්ක කම්පෙයාර් කරද්දී ඩුබයි ඉන්නේ කොහෙද? ලංකාවේ අපි ඉන්නේ කොහෙද කියලා ඔයාලට තේරෙනවනේ.